මොරටුවේ එකම 4 star hotel එකට තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. අද මේගොල්ලන්ගේ ස්පෙෂල් ඉන්දියන් බුෆේ එකක් ස්ටාර්ට් කරනවා. ඉතින් ඒ නිසාම තමයි මමත් මේකට ආවේ. එන්නකෝ යන්න. අයිබෝවන් ඉතින් මං එනකොටම ලස්සන වෙල්කම් එකක් දීලා මේගොල්ලෝ මාව එක්කගෙන ආවා ඒගොල්ලන්ගේ රූෆ් টොප් එකට. ඉතින් අපි වෙල්කම් ඩ්‍රින්ක් එක එනකම් බලමු මේකේ ලස්සන. අයිබෝන් හැසිනේ. අයිබෝවන්. ආරක්ෂයක් අවශ්‍ය මේ පැත්තට ආවා කියලා මම හම්බෙන්නවත් ආවේ. බොහොම ස්තුතියි. අපේ රමාඩියා ග්‍රෑන්ඩ් හෝටලය බලන්නත් ආවා. මොනවාද දැන් මේ හිතුනේ මේක දැක්කාම? ඉතින් ඇත්තටම මාරම ලස්සන view එකක් තමයි මෙතන තියෙන්නේ එනකොටම. මොකද්ද මේකේ විශේෂත්වය? ඔව් ලොකුම විශේෂත්වය පළවෙනි විශේෂත්වය තමයි අසුර මේ පැත්ත බැලුවම පේන්නේ ඉන්දියන් සාගරය. මේ පැත්තේ තියෙන්නේ කොළඹ වට කරපු බොල්ගොඩ නදියත් එක්ක සම්බන්ධ වූ බොල්ගොඩ වැව. ඉතින් මේ දෙකේම මැද සංකලනයක් තමයි අපි හෝටල් එක. අපිට දෙපැත්තෙන්ම හම්බ වෙනවා අපි කියන සී බ්‍රීස් එකයි ලේක් බ්‍රීස් එකයි දෙකම ෆ්‍රෙෂ් වෝටර් බ්‍රීස් එකක් හම්බ වෙනවා. මේක තමයි පළවෙනි විශේෂත්වය. දෙවෙනි විශේෂත්වය තමයි මොරටුව කේන්ද්‍ර කරගෙන තියෙන සියලුම අනිත් විශාල නගර සියල්ලටම අපි දුන්නා පරු 4 ඒකම අපි ගාව තියෙනවා 1200කට හොඳ බැංක්වෙට් එකක්. ඒකට අපි කියනවා ග්‍රෑන්ඩ් බෝල්රූම් කියලා. ඒ බෝල්රූම් එකේ 1200කට ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට ඕන උත්සවයක් ගන්න පුළුවන්. මේක මේ හෝල් එකක් නෙවෙයි. ෆිල්ම් හෝල් එකක් වගේ නෙවෙයි. මේක සම්පූර්ණ හොඳ බැංක්වෙට් හෝල් එකක්. ඒ බෝල්රූම් එක. ඒකම ඒක ඕන විදිහට අපිට වෙඩින් එකක් ගන්න ඕන, හෝම් කමින් එකක් ගන්න පුළුවන්, බර්ත්ඩේ එකක් ගන්න පුළුවන්, වෙන ස්පෙෂල් ඉවෙන්ට් එකක් ගන්න පුළුවන් නම් අපිට අවශ්‍ය ලෙස මේක පාර්ටිෂන් කරන්න පුළුවන්. ඉතින් ඒකම ඒකට සමගාමීව අපි ගාව තියෙනවා කාමර, සුපර් ලක්ෂරි කාමර තියෙනවා, ඩිලක්ස් රූම්ස්, ප්‍රෙසිඩෙන්ෂල් ස්වීට් එකක් තියෙනවා, එක්සිකියුටිව් ස්වීට්ස් තියෙනවා, ඒ වගේම ට්වින් රූම්ස් උත් තියෙනවා. ඉතින් මේ ඔක්කොගේම සංකලනයක්. ඒකම ඉහළින් තියෙනවා කොළඹ නගරයත් කළුතර මේ හැම පැත්තම පේන රෙස්ටෝරන්ට් එකක්. ඒක. ඊන යට තියෙනවා අපේ ලොබි එකත් එක්ක තවත් රෙස්ටෝරන්ට් එකක්. ඉතින් අපි ඒකේ පටන් ගත්තා ඉන්දියන්. අපි ඉන්දියන් ෆුඩ් හදලා ඒකේ අපි ස්පෙෂල් කරා ඉන්දියන් ෆුඩ් විතරක් දෙනවා. අපි ඒක සිකුරාදා සෙනසුරාදා ඉරිදා ඒ දවස් ටිකේ බුෆේ එකක් විදිහට යනවා. අනිත් දවස් වලට අලාකාට විදිහට අපිට ඇවිල්ලා පවුලේ කට්ටියට ඇවිල්ලා බලලා ගන්න පුළුවන්. ඊළඟට අපි ඩිම්ම තියෙනවා. අපි මේ තට්ටු 9ක් උඩ ඉන්නේ දැන්. මේ තට්ටු 9 උඩ තියෙන රෙස්ටෝරන්ට් එකේ අපිට ඕනම ආහාරයක් ගන්න පුළුවන්. කොෆි එකේ ඉඳලා ඕනම දෙයක්ම ගන්න පුළුවන්. ඉතින් ඒ විශේෂත්වය එතන තියෙනවා. ඉතින් මෙතෙන්ද එන ඕනම ගන්න අපිට ඕන වාහන තියෙන වාහන 80ක පාක් කරන්න ෆැසිලිටි එකක් තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක මේ ආය ඕනේ මේ කොළඹට යන්න කට්ටියට අපන්ට ඕන විදියට රිසිසේ
කාලා බීලා විනෝදෙලා තමන්ගේ ඕනම කොන්වොකේෂන් එකක් වුණත් අපි මේක ගන්න පුළුවන්. හරි. ඉතින් මේ තව අපි ඔෆර්ස් වගේක් දීලා තියෙනවා. අපි දීලා තියෙනවා අපි මේ අපේ හොටෙල් එකේ අපේ බැංකුවෙට් එකක අපි වෙඩින් එකක් හෝ හෝම් කමේ එකක් හෝ ගත්තොත් අපි ඒගොල්ලොන්ට විශේෂ කාමරයක් දෙනවා. ඒක ඇවිල්ලා ස්වීට් එකක්. ඒක මේ හෂින්ට ඕන බලන්න පුළුවන් දැන් ගිහිල්ලා. අපි බලමු. හොඳයි. බොල්ගොඩ වැවේ බෝට් රයිඩ් එකක් යන්න තමයි මේ යන්නේ. ඉතින් ලංකාවේ හොටෙල් සීමිත ප්‍රමාණයක තමයි මේ වගේ බෝට් රයිඩ් එකක් යන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු ඒ එක්ස්පීරියන්ස් එකක් කොහොමද කියලා. වැව තමා නදන් බොල්ගොඩ ලේක් එක. තව තියෙනවා සදන් බොල්ගොඩ ලේක්. තියෙන්නේ බණ්ඩාරගමට පොඩ්ඩක් එහා ගෝනදුව මොරොන්තුඩුව කියන ප්‍රදේශය. එතකොට මේ බොල්ගොඩ පරිසර පද්ධතිය ගත්තම කොටස් පහකින් සමන්විත වෙනවා. කොටස් පහ තමයි වැව් දෙක. සදන් ලේක් and නදන් ලේක්. ඊට පස්සේ තියෙනවා බොල්ගොඩ ගඟ, වේරස් ගඟ, පානදුර ගඟ. ඔන්න ඔය කොටස් පහ තමයි තියෙන්නේ. එතකොට පානදුර ගඟ කියන්නේ අපේ මෙතන මොරටු පාලමේ යටින් යන ගඟ. එතකොට එහෙම ඒ ගඟ ගිහිල්ලා පානදුර රේල්වේ ස්ටේෂන් එක ළඟින් මුහුදට වැටෙනවා. ඊට පස්සේ බොල්ගොඩ ගඟ අර සමහරට පොඩ්ඩක් එහායින් තියෙන්නේ. ඒ ගඟ ගිහිල්ලා කහපොළ හරහා හිරණ පාලමේ යටින් සදන් බොල්ගොඩ ලේක් එකට වැටිලා එතනදී කළුගඟේ අත්තකුත් සම්බන්ධ වෙලා තුගංගාව තවදුරටත් ගිහිල්ලා පින්වත්ත රේල්වේ ස්ටේෂන් එක ළඟින් මුහුදට සම්බන්ධ වෙනවා. ඒකට මේ දෙපළකින්ම මුහුදට සම්බන්ධ වන නිසා මේ වැවේ වතුර හැම වෙලාවෙම හයි ටයිඩ් ලෝ ටයිඩ් තත්ත්වෙට පත් වෙනවා. කියන වඩදිය බාදිය සිද්ධ වෙන උදේ හවස. එතකොට වර්ග කිලෝමීටර් 374ක කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක දෙකෙන් පැතිරලා තියෙනවා ලොකු පරාසය. ඒක තමයි පරිසර පද්ධතියට අයිති කොටස් පහ මං කිව්වේ. ඊට අමතරව මේ වැවේ විශේෂිත දෙයක් තියෙනවා. අයිරාවා කියන මාළුවා හැදෙන්නේ මේ වැවේම විතරයි ලෝකෙන්න වෙන කොහෙවත් හැදෙන්නේ නැහැ. වැව කැලක දොලක මුහුදක විලක කොහෙවත් හැදෙන්නේ නැහැ. හැදෙන්නේ මේ වැවේම පමණයි. ඒ කියන්නේ යාට හැදෙන්න තියෙන පරිසර පද්ධතිය තියෙන්නේ මේ වැවේ පමණයි. ඒතර අර තියෙන්නේ කන්දේ විහාරය. බොරකාන කන්දේ විහාරය මේක අලුත්ගම කන්දේ විහාරයට වඩා පරණයි කියලා කියන රාජමහා විහාරයක්. ඔය විහාරයේ ඉඳලා අන්න අර දූපත මේ මැද තියෙන දූපතක් ඇන්ට් අයිලන්ඩ් කියලා. අර තියෙන ඇන්ට් අයිලන්ඩ් එක. ඔය ඇන්ට් අයිලන්ඩ් එකට කියනවා අඟුලොළුව ගල කියලා. රයිට්. එතකොට අර පේන්නේ දම්පේ ලෑන්ඩ් එක දම්පේ. දම්පේ TNA ටවර් එක තමයි අර පේන්නේ. TNA ටවර්. ඒ ටවර් එකයි මෙන්න මේ සමහට් එක කොළ පාට ඔය දෙක අතරින් පේන්නේ ඒ තමයි බොල්ගොඩ ගඟ මං කිව්වේ. ඊට පස්සේ අතන තියෙන වික්ෂුණීන් වහන්සේලාගේ ආරාමය. අර තියෙන උඩට කන්ද උඩ පේනවනේ සුදු පාට
මේ කොතක් වගේ පේනවා. මෙන්න මේ වගේ අයිලන්ඩ් 13ක්. 13න් අපි මේ වැව ඇතුලේ 3ක් තියෙනවා. මේ කිරල අයිලන්ඩ්. එහෙම නැත්නම් මේකට Google map එකේ තියෙන එලුසිව් අයිලන්ඩ්. ELUSIV අයිලන්ඩ්. ඉතින් ලංකාවේ සීමිත හොටෙල් ප්‍රමාණයක තමයි මේ බෝට් රයිඩ් එකක් යන්න පුළුවන්. ඉතින් රමාඩියා ග්‍රෑන්ඩ් එකට එන ඔයාලටත් මේ එක්ස්පීරියන්ස් එක මේ විදිහටම ගන්න පුළුවන්. ඉතින් අපි මේ ඉන්නේ බොල්ගොඩ වැවේ. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේම මේගොල්ලන්ගේ අද ඉන්දියන් ස්පෙෂල් බුෆේ එකක් තියෙනවා කියලා කිව්වා. ඉතින් අපි බලමු මේක ඇත්තටම ඉන්දියන් රහ තියනවද කියලා. එහෙනම් බලමු. ඉතින් දැන් තමයි ඩිනර් එක ස්ටාර්ට් කරේ. ඉතින් හැම සෙනසුරාදා දිනයකම මේගොල්ලන්ගේ තියෙනවා ස්පෙෂල් ඉන්දියන් බුෆේ එකක්. ඉතින් ඔයාලත් ඉන්දියන් කන්න ආස කෙනෙක් නම් ග්‍රෑන්ඩ් රමාඩියා එකේ හැම සෙනසුරාදා දවසකම මේක ඕපන් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක සෙවදනම් එනවා. අපි බලමු රස කොහොමද කියලා. ඉතින් දැන් තමයි මෙයාලගේ බුෆේ එක ස්ටාර්ට් කරේ. ඉතින් අද පළවෙනි දවස නිසා මාර ක්‍රවුඩ් එකක් තමයි හිටියේ. ඉතින් මමත් ඇත්තටම ඉන්දියන් ලවර් කෙනෙක්. අපි බලමු කාලා මේකේ රස කොහොමද කියලා. රසයි. මොකද මම ඉන්දියන් කෑම ගොඩාක් කාලා දෙනවා. මම ලොකු ප්‍රමාණයක් හැම තැනකින්ම ඉන්දියන් කන කෙනෙක්. ඉතින් මේක ඇත්තටම හරිම රසක්. අර ඉන්දියන් අපි ආස රස දෙනවා. ඉතින් අර ඉන්දියාවේ ගියා වගේ ෆීලින් එකක් එක්ක කන්න පුළුවන්.